ඔන්න කාලෙකට පස්සේ ආක්ටර්න්ස් අපි ඔයාලත් එක්ක ලස්සන ට්‍රැවල් එක්ස්පීරියන්ස් එකක් බෙදා ගන්න යන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලව එක්කන් යන්න බලාපොරොත්තු වෙන්නේ මීට මාස ගානකට කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඒ තමයි අද අපි ඔයාලව එක්කන් යනවා පීකෝ ට්‍රේල් සෙකන්ඩ් ස්ටේජ් එක. පීකෝ ට්‍රේල් සෙකන්ඩ් ස්ටේජ් එක පටන් ගන්නේ ගලහ පෝස්ට් ඔෆිස් එක ළඟ ඉඳලා ගලහ ටවුන් එකට යන්න තමයි දැන් අපි මේ බස් එකේ පිටත් උනේ. අද අපි යන මේ ට්‍රේල් එක දවස් 2කට යන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ වගේම අද දවස් අවසානයේ අපි නයිට් කැම්පින් එක්ස්පීරියන්ස් එකකුත් ඔයාලට ගේනවා මේ වීඩියෝ එකෙන්. අපි හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට වෙනස්ම විදිහේ ට්‍රැවල් එක්ස්පීරියන්ස් ගොඩක් ලැබෙයි කියලා. ඒ නිසා ඉවරනකම් මේ vlog එකත් එක්ක කරන් ඉන්න. ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ අපිව subscribe කරලා නෙමෙයි නේද? දැම්ම ගිහිල්ලා අපිව subscribe කරලම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. හරි, thank you. අපි දැන් ආව ගලහ පෝස්ට් ඔෆිස් එක ළඟට. ඔයාලා අපි කරපු පීකෝ ට්‍රේල් පළවෙනි ස්ටේජ් එකේ වීඩියෝ එක බැලුවා නම් අපි මේ ස්ටේජ් එක ඉවර කරේ මෙන්න මෙතන ඉඳලා. අපි මෙතන ඉඳලා තමයි මේ ට්‍රේල් එක යන්න පීකෝ ට්‍රේල් ඇප් එකට ලොග් කරලා පර්මිෂන් අරගත්තේ. ඒ වගේම මතක් කරන්න ඕන දැන් මේ ට්‍රේල් එක යනවා නම් ඒ වගේම පීකෝ ට්‍රේල් ඇප් එක යූස් කරනවා නම් රුපියල් 600ක මුදලක් charge කරනවා. දැන් වෙලාව ඇවිල්ලා උදේ 10:59. අපි දැන් ට්‍රේල් එක පටන් ගත්තා. මේ ට්‍රේල් එක පටන් ගන්නේ පළවෙනි කිලෝමීටරේ විතර යන්න තියෙන්නේ ගලහ ටවුන් එකත් එක්ක වැටලා තියෙන ටිකක් ජනාකීර්ණ පාරකින්. දිට්ට වලට මේ ටිකත් උතුරලා ඒ කියන්නේ නාගී පැත්තක් නේ. මේ පාර සම්පූර්ණයෙන්ම කැඩලා තියෙනවා. පීකෝ ට්‍රේල් සෙකන්ඩ් ස්ටේජ් එකේ පළවෙනි සයින් බෝඩ් එක අපිට හම්බ වුණා. අපි දැන් ඉන්නේ ගලහ ශ්‍රී මාරියම්මා කෝවිල ළඟ. මේ ට්‍රේල් එකේ අපි ගලහෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ අපි ඔහොම ඇවිල්ලා ඉවර කරන්න තියෙන්නේ ලූල් කඳුරින්. දැන් අපි යන ගමන් කතා කරමු මේ ට්‍රේල් එක ගැන. මේ ට්‍රේල් එකේදී යන්න තියෙන සම්පූර්ණ දුර ප්‍රමාණය පීකෝ ට්‍රේල් ඇප් එකේ සඳහන් කරලා තියෙන්නේ කිලෝමීටර් 14.7ක් විදිහට. මේ ට්‍රේල් එකේදී යන්න තියෙන උපරිම උස ප්‍රමාණය විදිහට සඳහන් වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1325ක එලිවේෂන් එක. ඒ වගේම මේ ට්‍රේල් එකේදී හම්බෙන අඩුම එලිවේෂන් එක අපිට හම්බෙන්නේ ගලහ ටවුන් එකේදී. ඒක සඳහන් වෙන්නේ මීටර් 910ක එලිවේෂන් එකක් විදිහට. සුන්දර ගම්මාන වතු පාරවල් රක්ෂිත වනාන්තර වගේම කඳු වැටි වගේ හරිම ලස්සන තැන් බලා ගන්න පුළුවන්. හරිම අපූර්ව මාර්ගයකින් තමයි මේ ට්‍රේල් එක වැටලා තියෙන්නේ. ඒ වගේම මේ ගමනේදී කඳුකර ප්‍රදේශයේ දකින්න ලැබෙන පක්ෂීන් වර්ග, සත්තු වගේම විවිධ මල් වර්ග මේ ට්‍රේල් එක පුරාවටම මෙහෙට එන අයට බලා ගන්න පුළුවන්. සර්පන්ටීගල් කෙනෙක්ද? මේ ගමන පටන් කිලෝමීටර් 2ක් විතර යද්දී අපිට හම්බුණා ප්‍රස්ටන් සර්පන් වර්ගයේ ඊගල්ලා කීප දෙනෙක්.
මෙයාලා මෙච්චර පාතින් ඉගිලෙනවා වගේම කීප දෙනෙක් එකවර ඉන්නවා බලා ගන්න හම්බෙන්නේ ගොඩක් කලාතුරකින්. මම හිතන්නගේ ඒ ඉගල්ලගේ මේ කූඩුවක් තියෙන්න ඕන මේ ළඟපාත කොහේ හරි. මොකද නැත්තම් ඔච්චර මේ ඔව් 3 දෙනෙක් එක ළඟ බලා ගන්න හම්බෙන්නේ නැහැ නේ. ඒ යාළගේ සද්දේ තමයිනේ. කිලෝමීටර් වෙලා තියෙනවා 2මාරක්. පිට තව අද 8ක් විතර යන්න තියෙනවා නේද? දැන් දියපාරක් තියෙනවානේ. නෑ. ඒ මේ අර කලින් තිබ්බ ගාන දිත්ත දවස්වල උඩින් ආව වතුර පාරවල් ගලාගෙන ගිහිල්ලා ඒ තිබ්බ දැන් හොදගෙන ගිහිල්ලා තියෙනවා. ඒකයි එහෙම තියෙන්නේ. ඒක අර එතන බලපු ගමන් පේනවා ඉස්සර ඉඳලා තිබ්බ අර ස්වභාවික දොළ පාරක් කියලා. ඒක ලස්සන ලිඳක් තියෙනවා නේ. විපත් අතුර අර තියෙන සයින් බෝඩ් එකක්ද මේ සද්ද බලන්න යාළගේ බෙල්ලුඩ් මේ ට්‍රේල් එකේදී සමහර තැන් හම් වෙනවා අඩු දුරකින් වැඩි එලිවේෂන් ගේන් එකක් ගන්න වෙන තැනු. අපි දැන් මේ යන දෙල්තොට ස්ටේට් එකට අයිති වෙලා තියෙන වතු පාරත් අන්න ඒ විදිය තැනක්. මේ කඳුකර පාර දිගේ අපි උඩට ආව නිසා දැන් නම් ටිකක් මහන්සි. ඒ නිසා අපි පොඩි විවේකයක් ගන්න හිතුවා. අපි මේ ඉන්න තරට ඉස්සරහින් හරිම ලස්සන විදිහට හන්තාන කඳුපන්තිය බලා ගන්න පුළුවන්. ඒ වගේම හන්තාන කඳුපන්තියට අයිති වෙලා තියෙන කටු සුවඳ ඌරගලත් මෙතන හරිම ලස්සන විදිහට පේන්න තියෙනවා. මේ ඉස්සරහේ පේන්න තියෙන්නේ මේ දවස්වල මහනුවර ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන බෙල්ලුඩ් පිහිටලා තියෙන කඳුවැටිය. ඒ කඳුවැටියෙත් මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන් මෙතන ආවට පස්සේ. දෙල්තොට ස්ටේට් එකට අයිති වෙලා තියෙන වතු පාර දිගේ කන්ද මුදුරටම ඇවිල්ලා දැන් අපි ආයේ පල්ලමට ටිකක් බහින්න පටන් ගත්තා. දැන් අපි ටික ටික ලං වෙන්නේ දෙල්තොට නගරයට. අසනේ. දැන් ওই ලූල් කඳුර ස්ටේට් එකයි කොණ්ඩගල එහෙම තව ටිකකින් අපිට පේන්න ගන්නවා. මේ පීකෝටෙල් සෙකන්ඩ් ස්ටේජ් එක කොටස් දෙකකට අපිට බෙදලා වෙන් කරන්න පුළුවන්. එක කොටසක් වැටලා තියෙන්නේ ගලහ නගරේ ඉඳලා දෙල්තොට ටවුන් එක වෙනක. ඊට පස්සේ දෙල්තොට ටවුන් එකේ ඉඳලා අපිට යන්න තියෙනවා මේ ට්‍රේල් එක ඉවර කරන්න ලූල් කඳුර වතු යායට. පල්ලෙට තියෙන්නේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ස්ටේජ් එකේදී හැමෙන්න තවත් සයින් බෝඩ් එකක් ළඟට. මේ සයින් බෝඩ් එකේ මේ ගම හඳුන්වලා තියෙන කල්ලුමලයි කියලා. මෙතනින් වැටලා තියෙන දකුණෙන් තියෙන පාරෙන් තමයි මේ ට්‍රේල් එක අපිට යන්න තියෙන්නේ. කලපාරක් දුකට පල්ලෙන් යනවනේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේ ට්‍රේල් එකේදී අපිට හම්බෙන ලස්සනම වෙනස්ම විදිහේ තැනකට. මෙතනදී අපිට හම් වුණා වියලි පතන තෘණු භූමියක් පිරලා තියෙන පරිසර පද්ධතියක්. මෙතන ආවට පස්සෙත් ඈතින් හන්තාන කඳුපන්තිය වගේම
ඌරාගල කටුසුකොන්දත් හරි ලස්සනට පේන්න තිබුණා. ඒ වගේම දැන් අපිට ඉස්සරහින් ටික ටික ලූල් කඳුර කොණ්ඩගල කඳුපන්තියත් පේන්න අරන් තියෙන්නේ. මොකක් හරි මේ පල්ලෙහා කෝවිලේ තියෙනවනේ. මේ තමයි දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. පැය 3යි විනාඩි 5ක් ගිහිල්ලා තියෙනවා. 2:05යි වෙලාව. එහෙනම් දැන් අපි ආව දෙල්තොට ටවුන් එකට. දෙල්තොට ටවුන් එකේ ඉඳලා තමයි අපි දවල් කෑම ගන්න යන්නේ. අපි නන්ද මේ ට්‍රේල් එකේ දෙවෙනි කොටස පටන් ගත්තා. දැන් අපිට යන්න තියෙන්නේ දෙල්තොට ටවුන් එකේ ඉඳලා ලූල් කඳුර වතුවැය වෙනකන්. මේ ට්‍රේල් එකේ ගලහින් ඉඳලා අපි පටන් ගත්ත මුල්ම කොටස වගේ නෙමෙයි. මේ දෙවෙනි කොටසේදී අපිට වැඩිපුර යන්න තියෙන්නේ ෆයිනස් වනාන්තර, ඒ වගේම රක්ෂිත වනාන්තර වගේ තැන් මැදි. සයින් බෝඩ් එකක් තියෙනවනේ. ෆෝන් එක ගන්න වෙන්නේ. හා? හා? ගහලා දෙනවනේ. මේ පාර නම් ගොඩක් අවදානෙම්ම යන්න වෙනවා. Pulang saat dulu. පළවෙනියට අපිට හම්බුණ ෆයිනස් වනාන්තර කොටස දැන් අපි පහු කරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පොඩි කොන්ක්‍රීට් පාරක් හම්බුණා. මේ පාර දිගෙත් අපි ටිකක් දුර යන්න ඕන. ඊට පස්සේ අපිට ආයෙත් තව ෆයිනස් වනාන්තරයක් හම්බ වෙනවා.
දැන් අපි දෙවෙනි පයිනස් වනාන්තරයට ඇතුල් වුණා. අපිට හිතෙනවා මේක නම් අපි කලින් ආව පාරවල් වලට වඩා ටිකක් අමාරු වෙයි කියලා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා අපිට මොන විදිහේ පාරවල් වලින් යන්න හම්බෙයිද කියලා. හයි. පල්ලෙන් යන්නකෝ. කොහෙද නම් ඉතින්නේ? මේ හොඳට කල්පනාවෙන් ඉන්න මේ කොළ ලිස්සනවා. මේ වනාන්තර කොටසදී අපිට යන්න තියෙන ගොඩක් බෑවුමකුත් එක්ක තියෙන පාරකින් ඒ වගේම දීප්ත සුලි ගුණාටුවෙන් පස්සේ මේ පාර ගොඩක් කබලම් වෙලා තියෙනවා. මේ පාර පුරාටම දැන් අපිට හම්බුණා ගස් කඩන් වැටලා ඒ වගේම නාය ගිහිල්ලා තියෙන තැන්. මට හිතන විදිහට අපි මේ වනාන්තර කොටස ඉවරනකම්ම මේ බාධකත් එක්කම වගේ යන්න තියෙවි. ඕ අර කෙලවරෙන් යන පාර හරිනේ. හරි හරි. අපිට දැන් මේ කොටසේදී හම්බුණ පාරවල් ගොඩක් තැන් පීකෝට්‍රේල් ඇප් එකේ පෙන්නන පාරවල් නෙමෙයි. මොකද ඇප් එකේ පෙන්නන පාරවල් ගොඩක් නාය ගිය නිසා විනාශ වෙලා තියෙනවා. ඒ නිසා සමහර තැන් තියෙනවා අපි වෙනත් පාරවල් හොයාගෙන ගිහිල්ලා ආයි පීකෝට්‍රේල් ඇප් එකේ පෙන්නන පාරට එකතු වෙන්න ඕන තැන්. හයි. පස්සෙන් බයිද වටේ. ඕනේද? මෙතන වැඩි වෙලා රැඳෙන්න එපා කූණෙල්ල ඇති. කොහොමින් සංගින එන්න බලන්න. ස්ටේජ් 2 එක ගෙනවන හොඳට කල්පනා කරලා බලලා ෆිට්නස් උත් හදාගෙන ගොඩක් පරිස්සම් ඇතුව එන්න ඕන. අම්මෝ අපි හිතුවට වඩා ලොකු කට්ටක් ගන්න උනා. ටිකටම ගස් කඩ වැටලා තියෙන්නේ. තාම අපිට හරි පාරක් හොයාගන්න හම්බුන්නේ නැහැ. හැමතැනම ගස් කඩා වැටලා. දැන් කොහොම හරි අපි ඉන්න තැනට යන්න ඕන රැ වෙන්න කලින්. තව එකක් තියෙනවා.
අපි හිතුවට වඩා ලොකු කට්ටක් කන්න උනා දෙවැනි පයිනස් වනාන්තර කොටසෙන් යද්දි. අපි දැන් ඒ කොටස පහු කරලා දැන් ඇවිල්ලා ඉන්නේ පරණ වතු පාරකට. ඇත්තටම මෙතන ආවට පස්සේ මාරම ලස්සන කඳුකර view එකක් අපිට දකින්න ලැබුණා. මාරම view එකක් තියෙනවා. නායකීය තැන් තමානේ. හයි වැස්සොත් තව උඩ තියෙනව කඩන් එන්න පුළුවන්. මේ පරණ වතු පාරෙත් ගොඩක් තැන් නාය ගිහිල්ලා විනාශ වෙලා තියෙන්නේ. ඒ වගේ මේ නාය ගිය තැන්වලින් බෑවුම වගේ තියෙන තැන්වල ගස් පැවිලා සමහර තැන් අපිට පාරයි ඒ බෑවුම කොටසයි අඳුර ගන්නත් අමාරුයි. ඒ නිසා මේ කොටසින් යද්දී අනිත් තැන් වලටත් වඩා ගොඩක් පරිස්සමෙන් යන්න ඕන. මේ අපි යන්නේ හුලං ඇල්ලේ. අපි දැන් පහු කළාම පරණ වතු පාරේදී නම් අපිට ඇත්තටම පාර හොයාගන්න බැරුව ටිකක් දුර අතරමං වෙලා තින්න සිද්ධ වුණා. කොහොම හරි දැන් අපි අමාරුවෙන් හරි පාර හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ පීකෝ ට්‍රේල් සෙකන්ඩ් ස්ටේජ් එකේ ලස්සනම තැනට. මෙතන හඳුන්වලා තියෙන්නේ හුලං ඇල්ල රොක් කියලා. ඇත්තටම මාර ලස්සන 360 view එකක් බලා ගන්න පුළුවන් තැන. අපි වයිනස් කැලෙන් ආව මහන්සියක් ටිකක් නැති වෙලා ගියා මේ පාර දිගේ ටිකක් දුර එද්දී. මේ හරි මම දැකලා තියෙනවා නම් වතුර තියෙන තැනක් තියෙනවා. අපි ඔක්කොටම ගලින් දැන් ගිහිල්ලා වතුර හොයාගමු. මෙතන තමයි හුලං ඇල්ල 360 view point එක. අපි දැන් මේ යන ගමන් ඉන්න හුලං ඇල්ල රොක් එක පිහිටලා තියෙන්නේ හුලං කපොල්ලක් තියෙන තැනක. මෙතන මාරම ලස්සන කඳුපන්ති ගොඩක් පේන්න තියෙනවා. අපි මේ පේන්න තියෙන කඳුපන්ති ගැන හෙට උදේට ඔයාලත් එක්ක කතා කරන්න. ඔක්කොටම කලින් අපි දැන් කැම්පින් කරන තැනට ගිහිල්ලා අපේ ටෙන්ට් එක ගහ ගන්න ඕන කරුවල වැටෙන්න කලින්. දැන් අපි ආවා අපි කැම්පින් කරන තැනට. ඇත්තටම මාරම ලස්සන view එකක් පේන්න තියෙන තැනක තමයි අද අපි කැම්පින් කරන්නේ. ඈත කඳුපන්ති වලින් ඉර බැහැගෙන යද්දි මේ වලාකුළු වලට හම්බෙලා තියෙන රන්වන් පැහැනම් මේ වෙලාවේ මෙතන තියෙන vibe එක මාරම ලස්සන කරනවා. අපි අද ට්‍රේල් එක පටන් ගත්ත තැන ඉඳලා කැම්පින් කරන්න තැනට එනකම් අපි මේ වෙදි කිලෝමීටර් 15.71ක් ඇවිල්ලා තියෙනවා. අපි අද ගමන පටන් ගත්තේ උදේ 10:59ට. මේ වෙද්දි වෙලාව ඇවිල්ලා රෑ 8:29යි. ඒ වගේම සම්පූර්ණ ස්ටෙප් 23529කුත් ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ටිකක් මහන්සි කරලා දැන් අපි අපේ රෑ කෑම එක හදන ගමන් ඉන්නේ. අපි මෙහෙට කැම්පින් කරන්න ආව වෙලාවට වඩා දැන් මේ වෙද්දි ලොකු හුලඟක් තියෙනවා එළියේ.
ඒ වගේම සීතලත් එන්නම ටිකක් වැඩි වෙලා තියෙන්නේ. අපි උණුවෙන්ම කෑම කාලා ටිකක් කලින් නිදාගන්න හිතුවා. අද හොඳට හඳ පායලා තියෙන දවසක්. අපිට මේ ඉස්සරහින් තරු පායලා වගේ ලයිට් එළියෙන් දිලිසෙන්නේ දෙල්තොට නගරේ. ඇත්තටම දැන් නම් ගොඩක් මහන්සි. මේ ට්‍රේල් එකේදී අපිට පෙන්නවුව මේ ට්‍රේල් එක සම්පූර්ණයෙන් ඉවර කරන්න යන්නේ කිලෝමීටර් 15ක් කියලා. ඒ වුණාට මේ වෙද්දිත් අපි කිලෝමීටර් 15කට වඩා ඇවිල්ලා තියෙනවා. අපිට හෙට උදේත් කිලෝමීටර් 5කට වඩා මේ ට්‍රේල් එක ඉවර කරන්න යන්න තියෙනවා කියලා තමයි මේ ඇප් එකේ පෙන්නන්නේ. ඒ හින්දා දැන් අපි නිදා ගන්න යනවා. හෙට උදේම හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. ගුඩ් මෝර්නිං හැමෝටම. පීකෝ ට්‍රේල් සෙකන්ඩ් ස්ටේජ් එකේ දෙවෙනි දවස් අපි පටන් ගන්න යන්නේ. ඊයේ රෑ නම් අපි හිතුවටත් වඩා ටිකක් දිග රැයක් වුණා. මොකද තිබ්බ ලොකු හුළඟත් එක්ක අපිට සැරින් සැරේ හැරෙන්න ඕන. අපි එනම් දැන් ටෙන්ට් එක ඇරලා බලමු මේ වෙලාවේ එළියේ තියෙන මොන විදිහේ වයිබ් එකක්ද කියලා. අපිට මේ ඉස්සරහින් ඈතින් ලස්සනට පේන්න තියෙන්නේ කොණ්ඩගල කඳුවැටිය. එතනම පාතින් පේන්න තියෙන්නේ අද අපි මේ ට්‍රේල් එක ඉවර කරන්න යන ලූල් කඳුර ජේම්ස් ටේලර් වතුයාය. මේ පාතින් පේන්න තියෙන හුළං ඇල්ලේ ගලත් එක්ක තියෙන සුන්දර පාරෙන් තමයි අද අපි උදේ පාන්දර ට්‍රේල් එක පටන් ගන්න හිතන් ඉන්නේ. අපිට මේ ඉස්සරහින් පේන්න තියෙන කඳුවැටි ගැන කතා කරොත් අපිට මෙතනදී හරිම ලස්සන විදිහට දුම්බර කඳුවැටිය බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඈතින් හුන්නස්ගිරි කන්දත් හරි ලස්සනට පේන්න තියෙනවා. ඒ වගේම මේ කඳුවැටි වලට පහතින් අපිට සුන්දර මහවැලි නිම්නයත් හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. මේ සුන්දර කඳුවැටි දිහා බලාගෙන ඒ වගේ සුන්දරත්වයක් විඳින ගමන් තමයි අපි උදේ කෑම අරගත්තේ. ඇත්තටම මේක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මේ තියෙන ඊයර අපි තැන දැන් අපි පීකෝ ට්‍රේල් සෙකන්ඩ් ස්ටේජ් එකේ අන්තිම ටික පටන් ගන්න යන්නේ. මෙතන තිබ්බ විදිහටම අපි සුද්ධ කරා. පිගෙනක් වැඩක් මෙතන දාලා යන්නේ. ඒ වගේම අපිට කලින් ආව පිරිස් කීපයක් එකතු කරලා තිබ්බ කුණු වගේකුත් අපි අර කෙලවරෙන් ගොඩ. මොකද අපිට ඒක අරන් යන්න විදිහක් නැහැ. මේ තව ලොකු දුරක් යන්න දෙන හින්දා ඒවා ගිනි තියන්නත් බෑ. මොකද මෙතන තියෙන්නේ මේ ටිකක් පියලි කාලගුණයක්. එහෙම වුණොත්
ඒවා ඇවිල්ලා ලැබුණේ වෙනකම් තියන්නත්තුවා අපි ගෙනාපු සියලුම දේවල් අපි අරන් යනවා. අපි ඒර මෙතන කෑම්පින් කරපු තැන ගැන කිව්වොත් අපි මෙතන විශේෂ අවසරයක් කරන් තමා කෑම්පින් කරේ. මේ ගැන කාට හරි දැනගන්න ඕන්න අපිට කමෙන්ට් එකක් දාන්න. අපි එතනින් සම්පූර්ණ විස්තර ලබා දෙන්නම් කැමති අයට. මෙතින් ග්‍රවුන්ඩ් නෝකිට් කොහොන් මන් දැක්කා මෙතන මේ රාජලියගේ කූඩු ගොඩක් තියෙනවලු. හරක් වෙලා තිබ්බ එකයි උණේවත් එක්ක මේවා බලන්න වෙලාවක් තිබ්බේ නෑනේ. අද උදේනෙම ඊයේ රෑ වගේ වැටෙන්නේ නැත්තේ. ඈ? ඔය ලොකු හුළඟ අර අතනින් එළියට එද්දී මේ මෙතනින් එළියට යනකම් විතරයි තියෙන්නේ. ඔව් නේ හුළඟ ඇල්ල රොක්. මේ මෙතරම් නේ නායකයේ තැනක්. මේක තව ටිකක් ගියා නම් මේ පාරෙන් යන්න වෙන්නේ නැහැ. දැන් අපිට ටිකක් ළඟින් පේන්න තියෙනවා කොණ්ඩගල කඳුවැටිය. ඒ වගේම මේ ඉස්සරහින් පේන්න තියෙන්නේ ලූල් කඳුර රක්ෂිත වනාන්තරය. අපි දැන් මේ පාර දිගේ ගිහිල්ලා අපි ඇතුල් වෙන්නේ ලූල් කඳුර රක්ෂිත වනාන්තරයට. ඒ කියන්නේ ඉස්සර පාවිච්චි කරන් අතහැරලා දාපු වතු ගෙවල් තියෙන්නේ මෙතන. මෙතන උඩට ගියාම තියෙනවා මං හිතන විදිහට මේ පොඩි ෆැක්ටරි එකක් වගේ එකක්. එතනක් තියෙන්නේ උල්පත් වතුරෙන්නේ. සද්දේ නේද වතුර පාරේ? ඈ මොකද බලමු. ටිකක් ලොකු වතුර පාරක් ඒක. මෙතන තමයි ෆොරස්ට් එක පටන් ගන්නෙ. තියෙනවනේ. ඕකේ ලොකු වතුර පාරක් ඇති උඩ. අපි එහෙනම් දැන් ඇතුල් වුණා ලූල් කඳුර රක්ෂිත වනාන්තරයට. මේ ට්‍රේල් එකේදී හම්බෙන හරිම ලස්සන පාරවල් වලින් එකක් තමයි මේ රක්ෂිත වනාන්තරය හරහා වැටලා තියෙන පාර. මේ වෙලාව මේ පාරෙන් යද්දී අපිට ඇහෙන්න තියෙන සද්ද නම් මාර විදිහේ රිලැක්ස් එකක් දෙන අපේ හිතට. ඒ වගේම මේ වෙලාවේදී මේ ගස් කොළන් අතරින් ඉරේලිය වැටලා තියෙද්දී එතන තියෙන වයිබ් එක නම් මාරම ලස්සනයි. මේ ලූල් කඳුර රක්ෂිත වනාන්තරය ගැන කිව්වොත් මහනුවර තියෙන ගොඩක් දිය උල්පත් පටන් ගන්න රක්ෂිත වනාන්තරයක් විදිහට තමයි හැඳින්වෙන්නේ. යම් ඔවුනේ උල්පතක් පටන් ගන්නවා වගේනේ. අපි මේ ට්‍රේල් එක යන අතරතුරදී අන්න ඒ වගේ ජල උල්පතක් පටන් ගන්න දැනකුත් හම්බුණා. ඇතරම් මේකත් ගොඩක් කලාතුරකින් දකින්න හම්බෙන දෙයක්. හරි ගන්න. රක්ෂිත වනාන්තරයත් එක්ක වැටලා තියෙන පාර පහු කරගෙන දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ පළවෙනි වාණිජ්‍ය තේවගාව ආරම්භ කරපු ජේම්ස් ටේලර් ටී ස්ටේට් එකට. කොණ්ඩගල කඳුවැටිය බලන්න යනවා නම් වගේම
ජේම්ස් ටේලර් මහත්මයා ජීවත් වුණ බංගලාවේ ඉතුරු වෙලා තියෙන නටබුන් බලන්න යනවා නම් යන්න තියෙන මෙන්න මෙතනින් උඩට වැටලා තියෙන පාරේ. ශ්‍රී ලංකාවට තේවගාව හඳුන්වලා දුන්න නිර්මාතෘවරයා විදිහට තමයි ජේම්ස් ටේලර් මහත්මයාව හඳුන්වන්නේ. ඒ වගේම අපි දැන් මේ ට්‍රේල් එකේ යන ගමන් ඉන්න සුන්දර ලූල් කඳුර වතුයය තමයි මුළු ලංකාවේ මුලින්ම තේවගාව ආරම්භ කරලා තියෙන්නේ. මේ ලූල් කඳුර වතුයයට ආවට පස්සේ අපි ඊයේ කැම්පින් කරපු තැන පේන්න තිබුණේ මෙන්න මේ විදිහට. කරන්නනේ මෙන්න මේ කොටස කඩන්න. ඔව් නෑ නෑ මේකෙන් කඩ ගන්න. යටිම කොටසකින්නේ. මම කඩලා අර මුඩික ඉතුරු කරගන්න. එක යායට කඩාගෙන යනවා. නැතෙන් කඩන්නේ ඉතින් පෙවිලා තියනනේ. ඒ වගේ අර මෝරපුවා වගේව තමයි ඔව් අයින් කරලා දාන්නනේ. ගන්නවනේ. හරි අපි ගිහලා න thank you. ගිහලා න අපි. නෑ මෙතන නෑ නංගි. අපි දැන් මේ යන ගමන් ඉන්නේ කොණ්ඩගල කඳුවැටිය පාමුලි. ඒ වගේම මෙතන ඉඳලා ටිකක් දුරකින් තියෙනවා ජේම්ස් ටේලර් මහත්මයාගේ ස්වීට් එක. එතනති මාරම ලස්සන 360 view එක බලා ගන්න පුළුවන් එතන යන අයට. ඇත්තටම අද නම් අපිට ඒ තැන් බලන්න ඔයාලා එක්කන් යන වෙලාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි අපි පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම මේ තැන් ඔක්කොම බලන්න ඔයාලා වෙනම vlog එකකින් එක්කන් යනවා කියලා. දැන් අපිට ඉස්සරහින් ටික ටික පිදුරුතලාගර රක්ෂිතයට අයිති වෙලා තියෙන කඳුපන්ති පේන්න අරන් තියෙන්නේ. අපි ඊළඟට යන්න ඉන්න පීකොටෙල් 3 වෙනි ස්ටේජ් එකේදී අපිට අතර මගදී හම් වෙනවා පිදුරුතලාගට කන්දට අයිති වෙලා තියෙන පිදුරුතලාගර රක්ෂිත වනාන්තරය. ඒ වගේම විශේෂයෙන් දෙයක් මතක් කරන්න ඕන අපි මේ ට්‍රේල් එක මුදල් ගෙවලා ආවා. අපිට මේ ට්‍රේල් එකේ අන්තිමට යන්න තියෙන්නේ ලූල් කඳුර ටී ස්ටේට් එක මැදින් හින්දා එයාලගේම ටිකට් එකක් ගන්න ඕන ලූල් කඳුර ටී ස්ටේට් එකේ එන්ට්‍රන්ස් එක හරිය. හරි. අපි එහෙනම් දැන් පීකොටෙල් සෙකන්ඩ් ස්ටේජ් එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. මේ සයින් බෝඩ් එක ඉස්සරහින් තමයි සෙකන්ඩ් ස්ටේජ් එක ඉවර වෙන්නේ. ඒ වගේම 3 වෙනි ස්ටේජ් එක පටන් ගන්න. අපි එහෙනම් ළඟදිම පීකොටෙල් 3 වෙනි ස්ටේජ් එකෙන් මෙතනදී හමු වෙමු. අපි එහෙනම් ගිහිල්ලා එන්න අපි Arcturns.